අද අපි එක්සෑම් පොයින්ට් එකක් විදිහට කතා කරන්නේ තවත් වැදගත් දෙයක්. කොහොමද ඔක්සිකරණ අංකයක් හොයාගන්නේ? හරි. ඔක්සිකරණ අංකය කියන්නේ මොකක්ද? ඔක්සිකරණ අංකය කියන්නේ ඇත්තටම කිසිදු සහසංයෝජ සංරචකයක් නැතිව යම් පරමාණුවක් තියෙනවා නම් ඒ පරමාණුවට ලැබෙනවා නම් ආරෝපණයක්. අන්නේ ආරෝපණයට තමයි ඔක්සිකරණ අංකය කියලා කියන්නේ. හරි. දැන් එතකොට ඒක අදාළ වෙන්නේ බන්ධනය වෙලා තියෙන පරමාණු වල. දැන් නිදහස් මූලද්‍රව්‍ය පරමාණුවක් තනි පරමාණුවක් තියෙනවා නම් ඒකේ ඔක්සිකරණ අංකය ශූන්‍යයි එතකොට. හරි. එතකොට මූලද්‍රව්‍ය අවස්ථාවේදීත් අපි සලකන්නේ ශූන්‍යයි කියලා. හරි. ඉතින් එහෙම රූල්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ රූල්ස් පාවිච්චි කරලා ඔක්සිකරණ අංක අපිට හොයාගන්න පුළුවන්. හරි. ඉතින් ඒකෙදි ගණනය කිරීමේ ක්‍රමයක් තමයි ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ. ඉතින් ඒකත් ගොඩක් තැන් වලට ඇප්ලයි වෙනවා. හැබැයි හැම තැනකටම ඇප්ලයි කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔයා අණුවේ නැත්නම් අයන කාණ්ඩයේ ව්‍යුහය දන්නවා නම් ඒ ව්‍යුහය පාවිච්චි කරලා ඔක්සිකරණ අංකය හොයන ක්‍රමය. හරි. මම මේ ක්‍රම දෙක පොඩ්ඩක් සංසන්දනය කරන්න යනවා උදාහරණයක් අරගෙන. හරිද? අපි ගමු H2O3 2- අයනය. H2O3 2- අයනය. මේකට කියන තයෝසල්ෆේට් අයනය. දැන් මේ තයෝසල්ෆේට් අයනයට අපි VGA ක්‍රමය යොදන්න ගියොත්. හරි. VGA ක්‍රමයේදී කියන්නේ මේ අයන කාණ්ඩයක් නෙමේකද? මේ අයන කාණ්ඩයේ ආරෝපණය සමාන වෙනවා ඒකේ තියෙන පරමාණු වල ඔක්සිකරණාංක වල VGA යික්‍යයට. දැන් අපිට සල්ෆර්ගේ ඔක්සිකරණාංකය හොයාගන්න ඕන කියන හිතන්න. මේ සල්ෆර්ගේ ඔක්සිකරණාංකයට මම x කියලා දාගන්නම්. දන්නේ නැති එක unknown එක. එතකොට මුළු ආරෝපණය ඍණ දෙකයි ඒ ඍණ දෙක සමාන වෙන්න ඕන x වගේ දෙන්නෙක් ඉන්නවා. එතකොට මෙතන 2x ආයෙ මෙතන තියෙනවා ඔක්සිජන් ඍණ දෙකයි ඒ ඍණ දෙකේවා 3යි. දැන් මෙතන ඍණ 6ක් එනවා. මේ ඍණ 6 මෙහෙට ගෙනිච්චාම ධන 6යි. ධන 6යි ඍණ 2යි කියන්නේ ධන 4යි. හරි. එක 2x. එහෙනම් x කියන්නේ ධන 2යි. මේක තමයි ගොඩක් අය හොයන ක්‍රමය. මේ VGA ක්‍රමය. හැබැයි මෙතන දැන් පොඩි වැරද්දක් තියෙනවා. දැන් මේ වැරද්ද පෙන්වන්න තමයි මේ හදන්නේ. අපි තයෝසල්ෆේට් අයනේ ඇඳලා බලමු. තයෝසල්ෆේට් අයනය කියන්නේ මෙන්න මෙහෙමනේ. මෙයාගේ ලොවිස් වේවය මම අඳින්නවා. දැන් මෙතන එක සරය යුගල් 2යි මෙතන එක සරය යුගල් 3යි මයිනස් එක සරය යුගල් 3යි මයිනස් මෙතන එක සරය යුගල් 2යි. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. දැන් මේකෙදි විද්‍යුත් ඍණතාව සඳහා ඔයගලන්ට උගන්වන පෝලිම් පරිමාණය තමයි පාවිච්චි කරන්නේ. මේ පෝලිම් පරිමාණයේ සල්ෆර් සහ ඔක්සිජන් සංසන්දනය කරාම ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාව වැඩි. මොකද ඔක්සිජන් කාණ්ඩේ උඩින් ඉන්න කෙනානේ. එතකොට එයාගේ පැත්තට අපි ඍණ එකක් දාලා මෙයාට ධන එකක්. මේ බොන්ඩ් එකටත් ඒ දේම කරනවා. මේ හැම බොන්ඩ් එකකටම මේ දේ කරනවා. හරිද? හැම බොන්ඩ් එකකටම මේ දේ කරනවා. හැබැයි මෙතන සල්ෆර් එකම වර්ගයේ පරමාණු නිසා අපි ධන ඍණ දාන්නේ නැහැ. එහෙනම් මම බිඳුවම දාන්නම්කෝ. දැන් අපි ඔක්සිකරණාංක බලමු. මෙන්න මේ සල්ෆර් පරමාණුවට ලැබිලා තියෙන ආරෝපණය. එතන බිඳුවයි. එහෙනම් මෙයාගේ ඔක්සිකරණාංකය බිඳුවයි. දැන් මෙන්න මේ සල්ෆර් පරමාණු ලැබිලා තියෙන ඔක්සිකරණාංකය මේ ධන 4යි. මේ ඔක්සිජන්ලා ගත්තොත් මේගොල්ලෝ ඍණ දෙකේ තමයි ඉන්නේ. ඒතකොට දැන් අර VGA ක්‍රමයේද පාවිච්චි කරපු ඍණ දෙක කියන එකේ අර වැරද්දක් වෙලා නැහැ. හැබැයි සල්ෆර් පරමාණු එකක් තියෙන්නේ කොහොමද? බිඳු ඔක්සිකරණ තත්ත්වයේ. අනිත් සල්ෆර් පරමාණු ධන 4 ඉන්නේ. අපිට VGA ක්‍රමයෙන් ඒතකොට ලැබිලා තියෙන්නේ මධ්‍යයන්‍ය අගය. එහෙනම් මේක හොඳට මතක තියාගන්න. හොමත අග U එක. මොකද්ද? VGA ක්‍රමයෙන් හැමතිස්සෙම වඩා නිවැරදි ඔක්සිකරණාංකයක් ලැබෙන්නේ නැහැ. හරිද? වඩා නිවැරදි ඔක්සිකරණාංකයක් ලබා ගන්න ඕන නම් ඔයා ඒක සහසංයෝජ අණුවක් හරි අයන කාණ්ඩයක් හරි නම් අපිට ව්‍යුහය ඇඳලා මේ විදිහට ආරෝපණ පවරලා ඔක්සිකරණාංකය හොයාගන්න වෙනවා.